ඇත්තටම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටයි රාජ්‍ය ආයතනවලටයි ලොකුම තර්ජන ආවේ පාර්ලිමේන්තුවේ විශාල බහුතර බලයක් තිබ්බ ආණ්ඩුවලින්. අන්න ඒ නිසායි අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වැදගත් වෙන්නේ. චොප්ප නොවි පොත්ත වෙනකල් හොදන්න. කෙන්ඩෝ අපේ රටේ සබන් කැටේ. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝධ රථයක් මිලදී ගන්න ඔබට විශේෂ වට්ටම් රැසක්. නිදහස් හා සාධාරණ මැතිවරණයකින් බලයට පත්වන රජයකට වුවද එහි බලතල පාලනයකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසුවහොත් ඉන් ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි අවධානමක් මතුවිය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පේරෙස් අවධාරණය කරනවා. කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මෙම අවස්ථාවට අගමේසරු ප්‍රතිපත්මන් සූරසේන නීතිපති පාරින්ද්‍ර රණසිංහ නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරිය ඇතුළු නීතිඥයින් පිරිසක් සහ දේශපාලඥයින් කිහිප දෙනෙකුද එක්ව සිටියා. Democracy needs to be defended sometimes from the very leaders who are elected at an election. සමහර වෙලාවට අපිට ප්‍රජාතන්ත්‍රවාදය බේරගන්න වෙන්නේ අපිම ඡන්දෙ දීලා පත් කරගත්ත නායකයින්ගෙන්. මැතිවරණයක් කොච්චර නිදහස් සාධාරණ එකක් වුණත් ඒකෙන් පත්වන නායකයෝ තමන්ගේ සීමාව ඉක්මවලා වැඩ කරනකොට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙයි කියලා අපිට සහතික වෙන්න බෑ. අපිට සාමාන්‍යයෙන් හිතෙන දෙයක් තමයි මේ නායකයා හොඳ කෙනෙක්, එයාගේ අරමුණ පිරිසුදුයි, ඒ නිසා එයාට ඕනෑවට වඩා නීති රීති දාලා පාලනය කරන්න ඕනේ නැහැ. එයා බලය හරියට පාවිච්චි කරයි කියලා. හැබැයි ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිරිහිලා ගිය හැම රටකම මිනිස්සු හිතුවේ ওই විදිහටම තමයි. ඒත් ඒක තේරෙනකොට ගොඩක් ප්‍රමාද වැඩි. ලංකාවේ අතීතය දිහා බැලුවත් අපිට පේන්නේ ලොකු බහුතර බලයකින් පත්වන ආණ්ඩුත් වැරදි කරන්න පුළුවන් කියන එකයි. ඒ වගේ ආණ්ඩුවලට Tamanට ලැබුණු විශාල බලය නිසා වැරදි කරන්න පෙළඹෙන්න තියෙන ඉඩකඩ වැඩි. ජනතාව දුන්න ඡන්ද වරම කියන්නේ Tamanට ඕනෑම දෙයක් කරන්න ලැබුණු හිස් චෙක් පතක් නෙවෙයි කියලා ඒ ආණ්ඩු අමතක කරනවා. ඇත්තටම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටයි රාජ්‍ය ආයතනවලටයි ලොකුම තර්ජන ආවේ පාර්ලිමේන්තුවේ විශාල බහුතර බලයක් තිබ්බ ආණ්ඩුවලින්. අන්න ඒ නිසායි අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මොනතරම් ජනතා ඡන්දයෙන් පත් වුණත් ඕනෑම ආණ්ඩුවක බලය ව්‍යවස්ථාවෙන් සහ නීතියෙන් සීමා වෙන්න ඕනේ කියන එක. ව්‍යවස්ථාවක නීති රීති තියෙන නායකයින්ට හිතුමතේ බලය පාවිච්චි කරන්න තියෙන ඉඩකඩ වළක්වන්න. ඒකෙන් ආරක්ෂා කරන්නේ අපි කැමති අපි ආදරය කරන නායකයන්ගෙන් වුණත් වෙන්න පුළුවන් වැරදි වලින් අපේ රට බේරගන්නයි. ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් රචිත Constitutional Conversations ග්‍රන්ථයේ එළිදැක්වීම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙම අදහස් පළ කළා. මෙම අවස්ථාවේදී අදහස් පළ කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න. Sri Lanka, like most countries in the Commonwealth, is a common law country. කලින් දීපු නඩු තීන්දුව උඩම යැපෙන ක්‍රමයකදී සාධාරණත්වයේ රැකගන්න නම් ඒ තීන්දුව ගැන නිතරම සොයාබැලීමක් සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් විනිසුරුවරුන් හදන නීති කාලීනව වෙනස් වෙන්නේ නැතිව එකම තැන පල් වෙන්න පුළුවන්. නැත්තම් පෞද්ගලික හෝ ආයතනික මතවාදවල පක්ෂග්‍රාහී වෙන්න වගේම සමාජයේ අලුත් වෙනස්වීම් වලින් ඈත් වෙන්නත් පුළුවන්. මතක තියාගන්න ඕන දෙයක් තමයි විශ්ලේෂණාත්මක විවේචනය කියන්නේ නිකම්ම වැරදි හොයන එකක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් විධිමත් සමබර වගේම සාක්ෂි සහිතව කරන දෙයක්. ඒකෙන් කරන්නේ යම් තීරණයක තියෙන හොඳ වගේම නරක පැති දෙකම පෙන්නලා දෙන එකයි. මේ විදිහට විග්‍රහ කරනකොට කාලයට නොගැලපෙන නඩු තීන්දුව වෙනස් කරන්න හෝ අලුත් කරන්න පුළුවන් වෙනවා. සමහර වෙලාවට උසාවි තීන්දුව ප්‍රමාණවත් නැති වෙනකොට අලුත් පනත් ගේන්න පාර්ලිමේන්තුව පොළඹවන්නත් මේ විශ්ලේෂණයෙන් උදව් වෙනවා.